අද යනවා AI වලින් සින්දු හදන්න යනවා. හරිද? ඒ වගේම තමයි AI වලින් ඉමේජස් හදන්න කොහොමද කියලා සිංහල අකුරුත් එක්ක කියා දෙන්න යනවා. කොහොමද බලන්න හොඳයිද එහෙම කියා දෙන එක. Gemini එකට ගිහිල්ලා ළමයි මුලින්ම ඕගලන්ට ඉමේජ් එකක් ජෙනරේට් කරන හැටි මම කියා දෙන්නම් simply. හරිද? මෙන්න මේකේ tools වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ create images කියලා තියෙනවා. හරිද? ඒ create images කියන එකට ගියාට පස්සේ ඔයාට තියෙන්නේ මචං මෙන්න මේ වගේ ඉමේජ් එකක් මට ජෙනරේට් කරලා දීපන් කියලා කියන එක විතරයි. හරි. මම කියනවා මචං මට දැන් ඔය විදිහට අපි පටන් ගත්තොත් මචං කියලා පොඩ්ඩක් නාගන්න වෙනවා. හරිද? ඒකෙන් හින්දා මුලින්ම නාගන්න ඕනේ නැහනේ. අපි මුලින්ම පටන් ගමු generate an image of කියලා ටයිප් කරලා. හරිද? මාත් එකම ටයිප් කරන්න. අර tools වලින් මුලින්ම මොකද්ද ළමයි තේරුවේ? image කියන tool එක තේරුවත් නැතත් කොහොමද වැඩේ වෙනවා. හැබැයි අනිවාර්යෙන් තෝරන්න අමතක කරන්න එපා. හොඳද? හරි. ඉතින් generate an image of a man with a dog rainy day අපි දාන්න මොනවද මේ කමා දාන්නේ? දැන් හිතන්නකෝ ඔයාලට දැන් grammatically හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඔක කියා ගන්න තේරෙන්නේ නැහැ. ඉන්දෝන්ද කින්දවන්ද කියලා. අද මට වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හරි. ඒතකොට මම පළවෙනි කොටස විතරක් මෙන්න මේ generate an image of a man with a dog. හරිද? ඒක කියා ගන්න පුළුවන්. as a rainy day. හරිද? ඊට පස්සේ කියනවා night. හරි. ඔය දැන් අපි ඔර කියන keywords කියලා. නිකන් වචන එකක් අපි දැන් ඔය විදිහට ටයිප් කරනවා. හරිද? rain day types මොනකින්ද මන්ද කියලා. හරි. ඊට පස්සේ අපි ටයිප් කරමු තව මොනවද? bus halt. හරි. ඔය වගේ අපිට අවශ්‍ය දේ හිතන බස් හෝල්ඩ් එක රෑ බල්ලෙක් එක්ක හරිද ඉන්නවා මිනිස්සෙක් වැස්ස වෙලාවක හරිද වැස්ස දවසක. ඉතින් ඔන්න ඔය විදිහට ටයිප් කරලා ඔයාලට පුළුවන් මේකෙන් ෆාස්ට් තෝරලා හරිද ඔයාලට ඕන තින්කින් තෝරන්න පුළුවන්. තින්කින් එක අපි පොඩ්ඩක් තියාගමු. හරි. දැන් ෆාස්ට් එක තෝරලා මෙන්න මේකේ සබ්මිට් බටන් එක ඔබන්න ළමයි. සබ්මිට් බටන් එක ඔබලා චුට්ටක් බලාගෙන ඉන්න. එතකොට ඔයාලට පෙනේවි loading nano banana pro කියලා එනවා. හරිද? loading nano banana pro. no worries සංජය අපි දැන් තමයි පටන් ගත්තේ. හරි. ඉස්නෝ දාන්න නෑ මොකද ලංකාවේ එකකින්ද අපි ලංකාවට පොඩ්ඩක් සෙට් වෙන්න හදුවා. හැබැයි මෙතනදී මට කියන්න අමතකුණා අන්න ඒක. හරිද? ශ්‍රී ලංකන් කියලා කියන්න අමතකුණා. හරි. ඔයාලට පේනවා ඇති අර විදිහට අපි generate an image of a man with a dog. හරිද? ඉන්න man with a dog ඉන්නවා. ඊට පස්සේ night rainy day දැක්කද වැස්ස දවසක්. as a night එකක් bus halt එකක් තියෙනවා. හරිද? දැන් ඔය විදිහට අපිට අවසානයේදී image එකක් generate වෙනවා. කොබලන්න මේජ් එක ජෙනරේට් කරගත්ත කට්ටිය. මේ තමයි පළවෙනි මේජ් එක. දැන් මෙහෙම කිව්වා කියලා මේ බේසික් මේ ළමා ගතියට කියා දෙනවා කියලා මේ යන්න එපා. මොකද දන්නද ගියොත් Tamanටමයි පාඩු. හරි. මොකද මුලින්ම මේ දේවල් මේ විදිහට කියා දුන්නට තාම ඉවර නැහැ. තාම පටන් ගත්ත විතරයි. හරි. ඕකේ. කො දාන්න බලන්න ඔයගොල්ලන්ගේ මේ එක ඉක්මනටම. ප්‍රෝ තියනවද ෆාස්ට්? මොකක්ද? ඔගොල්ලෝ ෆාස්ට් එක දෙන්න දැනට. මොකද අපි මෙතනදි ටෙක්ස්ට් මොකුත් දාන්නේ නැහැ නේ ළමයි. ඒකින්ද මං මේකේ ෆාස්ට් එක දුන්නේ. තේරෙනවද? හරි. වියෝ කරා කලින් ඔගොල්ලෝ ආවේ නැත්තම් සෝරි තමයි ඉතින්. හරිද? වියෝ කරා ආයෙ වියෝ කරනවා අපි 26 වෙනිදා හරි 27 වෙනිදා හරි. හරිද? ඇඩ්වාන්ස් විදියට ඒකේ තියෙන දේවල්. සෝ එදාට අනිවාර්යෙන් ජොයින් වෙන්න කලින් ඔගොල්ලෝ ජොයින් වුණේ නැත්තම්. හරි. ඩන් සෙට් එකක් යනවා. හරි. මං ඉතින් හැමෝගෙම ඉල්ලා සිටින්නේ මෙච්චරයි. ඔයගොල්ලෝ කවුරු වුණත් මොන තලයක හිටියත් මොන විදිහට හිටියත් හරිද? ප්ලීස් මේ ලයිව් එකේදී ඔයගොල්ලන්ගේ රිප්ලයි එක මාරම පවර්ෆුල්. හොඳේ. මොකද මගේ ඔළුවේ තියෙන දේවල් මට කියා දෙන්න අමුතු ඇම්මක් නැත්නම් අර ගැම්මක් එන්නේ. හරිද? ඔයගොල්ලන්ගේ ලයිව් එකෙන් එන රිප්ලයි එකත් එක්ක. තේරෙනවද? ඒකින්ද ඔයගොල්ලෝ මොන තලයක හිටියත් මං කියනවා ලොකු මහත් එක්ක වෙන්න පුළුවන් පොඩි මහත් එක්ක වෙන්න පුළුවන් whoever it is just try to reply. හරි. මොකද ඒක ලොකු මොටිවේෂන් එකක් වෙනවා මං වගේ කෙනෙක්ට විශේෂයෙන් මේ සර්විස් එක ඔයගොල්ලන්ට දෙන්න නම්. හරි. ඕකේ. නියමයි. හරි. ළමයි දැන් අපි මේ වගේ එකක් ජෙනරේට් කරගත්තට පස්සේ දැන් එකක් ජෙනරේට් කරගත්තනේ. හරිද? හැබැයි දැන් ඔයාට ඕනේ මේ ජෙනරේට් කරගත්ත මේ chat එකේම කියන්න මෙන්න මෙහෙම දෙයක්. edit the image with following changes. හරිද? edit the image with following changes කියලා shift එකයි enter එකයි ඔබන්න. shift එකයි enter එකයි ඔබන්න.
හරි shift එකයි මේක enter එකයි බුට පස්සේ අපි මෙතන type කරමු Sri Lankan man bus hold අපි ඒක ශ්‍රී ලංකන් බස් හෝල්ඩ් කියලා දෙමු ශ්‍රී ලංකන් බස් හෝල්ඩ් හරි කොළඹ සිටි වගේ නිකන් ටයිප් කරමු මේක සමහරවිට හරියන්නේ නැති වෙන්න පුළුවන් මම හැමදෙස්සම ඔයාලට උගන්වද්දි මමත් ඉගෙන ගන්නවා හරි ඒ වැරදි හරි ඉගෙන ගන්න දේ තියෙනව නේද කවදාවත් අමතක වෙන්නේ නැහැ තේරෙනවද හරි ඒකෙන්ද අපි හැමදෙම දන්නවා කියලා හිතාගෙන දේවල් මේ ලෝකේ ජීවත් වෙන්න හදන්න එපා දේවල් දන්නේ නැහැ කියලා හිතාගෙන අපි ජීවත් වෙමු ඕකේ මෙන්න විදිහට ටයිප් කරනකොට edit the image with following changes දැන් මම මේ විදිහට ඉංග්‍රීසි වලින් ටයිප් කරාට හරිද තා චුට්ටකින් මම කෙලින්ම අපේ සිංහල භාෂාවට බහිනවා බය වෙන්න එපා හරි මෙන්න මේ විදිහට ටයිප් කළා වෙන මොකුත් මම කිව්වේ නැහැ මම මේකේ සබ්මිට් බටන් එක කිව්වා අපි බලමු වැඩ කරයිද කියලා එතකොට වෙන්න ඕනේ මේ එකම chat එකේ දැන් අපි මුලින්ම image එක generate කරගත්ත අපිට අවශ්‍ය විදිහට ඊට පස්සේ මෙන්න මේ දේ loading nano banana pro එනවා කියලා කියන්නේ nano banana එනවා කියලා කියන්නේ definitely එයා වැඩේ පටන් ගන්නයි යන්නේ කියන එක හරි ඒකින්ද බය වෙන්න එපා සමහරවිට ඔයාලට මෙන්න මේ විදිහට එන්නේ නැතුව නිකන් ටෙක්ස්ට් එකක් ආවොත් අනේ බම් මට ඉමේජ් එක ජෙනරේට් කරලා දීපන්කෝ කියලා ටයිප් කරන්න. කතාව දෙන්නවද? හරි. ඕකේ. ළමයි ඔන්න කලින් සුද්දෙක් එක්ක දුන්න බල්ලෙක් එක්ක ආව ෆොටෝ එක. හරිද? next bus 8 minute කියලා දුන්න එක. දැන් අර වගේ ඩිජිටල් තියර මුකුත් නැතුව හරිද? මේ වගේ එයා සිංහල ටයිප් කරන්න උත්සාහ කරලා දෙනවා බට් වැඩ කළා නැහැ. ඩයල් එක ටයිප් කරන්න කොහමරි try එකක් දීලා තිනවා බට් ප්‍රශ්න තියෙන වැඩ කළා නැහැ. හරි. හැබැයි ඔයාලට පේනවා ඇති ශ්‍රී ලංකන් ස්ටයිල් බස් එකක් හරිද? ඒ දේවල් ටිකත් එක්ක මෙන්න මේ විදියට එනවා. ආවද බලන්න දාන්න